ජය කෙහෙලි නංවමින් තිබෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ උණුසුම තවත් තීව්‍ර වී තිබෙන්නේ මේ වන විට පාපන්දු ලෝකයේ නම් දරූ පාපන්දු රාජ්‍යයන් රැසක් තම ගම්බින් බලා පිටත් යද්දී පෙරලිකාර කණ්ඩායම් රැසකගේ දක්ෂතාවයන් මනාව ඉස්මතු වූ තරඟාවලියක් විදිහට 2026 පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට කරුණු කාරණා සිද්ධ වෙද්දී 2026 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටේ සියලුම තරඟ මේ වන විට අවසන් වී ඇති අතර ඒ අනුව සුපිරි කණ්ඩායම් 32 දෙනාගේ වටේද මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඉතින් මිස්ටර් ලෝකයා YouTube channel එක කරා අපි අද ඔයාලට කරුණු කාරණාව අරගෙන ආවේ ගෙවුණු සත කිහිපය තුළ ලෝක කුසලාන පාපන්දු පිටේ සිදු වූ සුවිශේෂී සිදුවීම් සහ තීරණාත්මක ඉදිරි සත කිහිපය තුළ සිදුවීමට නියමිත තීරණාත්මක තරඟ සහ තවත් සුවිශේෂී කරුණු කාරණාවන් රැසක් සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ලෝක කුසලාන උණුසුමත් සමග පාපන්දු උන්මාදයෙන් පෙළෙන සියලු දෙනාටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා අද වීඩියෝ එකේ ඉදිරි කොටස සමගින්. 2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ මූලික වටේ සියලු තරඟ මේ වන විට අවසන් වී ඇති අතර ඒ අනුව සුපිරි 32 දෙනාගේ වටේ තරඟද මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව සුපිරි කණ්ඩායම් 32 සඳහා ඒකාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියේ මූලික වටේ සියලු තරඟ ජයග්‍රහණය කරමින් අපරාජිතව සත්කාරක මෙක්සිකෝ කණ්ඩායමද ඒ වගේම අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවද සුදුසුකම් ලබා තිබෙනවා. ඒ වගේම තරගාවලිය ආරම්භ වීමට පෙර බොහොමයක් දෙනා ඒකාණ්ඩය නියෝජනය කරමින් සුපිරි කණ්ඩායම් 32ට එක් වේයයි බලාපොරොත්තු දල්වා සිටි දකුණු කොරියාවට තරගාවලිය නිවත් වීමට සිදු වූ අතර ඒත් සමගම චෙක් රාජ්‍යයේද ඒකාණ්ඩය නියෝජනය කරමින් තරගාවලිය නිවතට විසිවීම සිදු වුණා. ඒ වගේම බී කාණ්ඩය දෙස අවධානය යොමු කිරීමේදී බී කාණ්ඩයේ පෙරමුණ ස්විට්සර්ලන්ත කණ්ඩායම හිමි කරගනිද්දී සත්කාරක කැනඩාව බී කාණ්ඩයේ දෙවන තැන හිමි කරගනිමින් අවසන් 32 අතරට එක්වීම සිදු වුණා. ඒ වගේම තුන්වෙනි ස්ථානයේ දිනා ගනිමින් බොස්නියා සහ හර්සගෝවිනා කණ්ඩායම කාණ්ඩ 12ෙම තුන්වෙනි ස්ථානයේ ඉහළම ධන ලකුණු වේගයක් සහිත කණ්ඩායම් 8ට එක්වෙමින් අවසන් කණ්ඩායම් 32 දෙනා අතරට එක්වීමට හැකියාව ලැබුණා. ඒ වගේම බී කාණ්ඩයේ යටතේ 2026 පාපන්දු ලෝක කුසලානයට සහභාගී වූ ආසියානු කලාපයේ නියෝජනය කළ කටාර් දේශය මෙවර තරගාවලියෙන් ඉවතට විසි වුණා. ඒ වගේම සී කාණ්ඩයේ පෙරමුණ පාපන්දු ලෝකයේ රජුන් ලෙස සලකන බ්‍රසීල කණ්ඩායමට හිමි වෙද්දී දෙවන තැන අප්‍රිකානු ශූර මොරොක්කෝ කණ්ඩායම විසින් හිමි කරගනු ලැබුවා. ඒ අනුව ඒ කණ්ඩායම් දෙකම සුපිරි 32 අතරට එක් වෙද්දී ස්කොට්ලන්තය සහ හයිටි යන කණ්ඩායම් වලට මෙවර තරගාවලිය අහිමි වූ බවද සඳහන් කරන්න ඕනි. ඩී කාණ්ඩයේ දෙස අවධානය යොමු කිරීමේදී ඩී කාණ්ඩයේ පෙරමුණ සත්කාරක ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම හිමි කරගනිද්දී දෙවන තැන ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් හිමි කරගනු ලැබුවා. ඒ වගේම ඉහළ ධන ලකුණු වේගයක් ලබා ගනිමින් තුන්වෙනි ස්ථානයේ දිනා ගනිමින් පැරගුවේ කණ්ඩායමද අවසන් කණ්ඩායම් 32 අතරට එක්වීමට අවස්ථාව හිමි කරගත් බවද සඳහන් කළ යුතුයි. ඒ වගේම ඩී කාණ්ඩය නියෝජනය කරමින් මෙවර ලෝක කුසලානයට සහභාගී වූ තුර්කි කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ වගේම ඊ කාණ්ඩය නියෝජනය කරමින් සිව්වතාවක් පාපන්දු ලෝකයේ රජුන් බවට පත් වූ ජර්මන් කණ්ඩායම ඊ කාණ්ඩයේ පෙරමුණ හිමි කරගනිද්දී දෙවන තැනට අප්‍රිකානු කලාපය නියෝජනය කළ අයිවරි කෝස්ට් කණ්ඩායම කල් වේලා ඇතුවම තම ස්ථානය වෙන් කර ගැනීමට සමත් වුණා. ඒ වගේම තුන්වෙනි ස්ථානයට පත් වූ එක්වදෝර් කණ්ඩායමද ඔවුන්ගේ ඉහළ ධන ලකුණු වේගයේ හේතුවෙන් අවසන් කණ්ඩායම් 32ට එක්වීමට අවස්ථාව හිමි කරගත් අතරම මෙවර තරගාවලියට ප්‍රථම වරට එක් වූ කිවුරසාව් කණ්ඩායම ඉහළ අත්දැකීම් රැසක් සමගින් මෙවර තරගාවලියෙන් ඉවත් වීම සිදු වුණා. F කාණ්ඩය සම්බන්ධව සඳහන් කිරීමේදී F කාණ්ඩයේ පෙරමුණ පාපන්දු ලෝකයේ අවාසනාවන්තම කණ්ඩායමක් ලෙස සලකනු ලබන නෙදර්ලන්තයේ හිමි කරගනිද්දී දෙවන තැනට ආසියානු කලාපයේ නියෝජනය කළ ජපානය තුන්වෙනි ස්ථානයට ස්වීඩන් කණ්ඩායමද පත්වෙමින් අවසන් කණ්ඩායම් 32 අතර තම ස්ථාන වෙන් කර ගැනීමට ඔවුන් සමත් වුණා. ඒ වගේම මෙවර තරගාවලිය F කාණ්ඩය යටතේ තරග කළ ටියුනීසියා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවද සඳහන් කළ යුතුයි. ඒ වගේම මෙවර ලෝක කුසලානයේ G කාණ්ඩයේ පෙරමුණ බෙල්ජියම් කණ්ඩායම හිමි කරගනිද්දී දෙවන තැනට පත්වීමට ඊජිප්තු කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ වගේම මෙවර තරගාවලියේ වැඩි අවධානයක් දිනාගත් කණ්ඩායමක් වන ඉරානය සහ නවසීලන්තය කියන කණ්ඩායම් වලට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම ඔවුන්ගේ ලෝක කුසලාන ගමන එතකින් අවසන් වුණා. වර්තමාන පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම වල තුන්වෙනි ස්ථානයේ සිටින ඉස්පාඤ්ඤ කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ H කාණ්ඩයේ පෙරමුණ හිමි කරගනිද්දී එහි දෙවන තැනට මෙවර ලෝක කුසලානයේ පෙරලිකාර කණ්ඩායමක් වන කේප් වර්ඩේ කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ මූලික වටේ H කාණ්ඩයේ තවත් එක් ප්‍රබල කණ්ඩායමක් වන උරුගුවේ සමග තරගයේද ගෝල 2-2ක් ලෙස සම තත්ත්වයට පත් කරගනිමින්. ඉතින් මේ ප්‍රතිඵලයත් එක්ක දෙවරක් පාපන්දු ලෝක චූරතාවයේ ජයග්‍රහණය කළ දකුණු ඇමරිකානු කලාපයේ උරුගුවේ කණ්ඩායමට 2026 පාපන්දු ලෝක කුසලානය අහිමි වන අතර ආසියානු කලාපයේ නියෝජනය කළ සෞදි අරාබියද මෙවර තරගාවලියෙන් ඉවත් වීම සිදු වුණා. මෙවර තරගාවලිය ප්‍රබලතම කාණ්ඩයක් ලෙස සලකනු ලැබූ අයි කාණ්ඩයේ පෙරමුණ දෙවරක් පාපන්දු ලෝක චූරතාවයේ ජයග්‍රහණය කළ කිලියන් එම්බාපේ ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම හිමි කරගනිද්දී එහි දෙවන තැනට හාලන්ගේ නායකත්වයෙන් යුත් නෝර්වේ කණ්ඩායම පත් වුණේ ඔවුන්ගේ ප්‍රථම ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවද සමගින්. ඉතින් මේ කණ්ඩායම් දෙකත් සමග අයි කාණ්ඩයේ ඉහළ ධන ලකුණු වේගයක් සහිතව තුන්වෙනි ස්ථානයේ හිමි කරගත් අප්‍රිකානු කලාපයේ නියෝජනය කළ සෙනගල් රාජ්‍යයේද මෙවර ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් 32 අතරට එක්වීමට අවස්ථාව හිමි වුණා. ඉතින් මේ කණ්ඩායම් තුනට අමතරව අයි කාණ්ඩයේ අවසන් ස්ථානයේ හිමි කරගත් ඉරාක කණ්ඩායමට මෙවර ලෝක කුසලාන ගමන නතර කිරීමට සිදු වූ බවද සඳහන් කරන්න ඕනි. 2022 වර්ෂයේ පසුගිය ලෝක කුසලානයේ සමගින් මුළු ලෝක කුසලාන තුනක් ජයග්‍රහණය කර තිබෙන ආජන්ටිනා කණ්ඩායම මෙවර ලෝක කුසලානයට පැමිණියේ ඔවුන්ගේ සිව්වන ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවද සමගින්. ඒ අනුව මේ වන විට තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාව ලෙස ගෝල 7ක්
කණ්ඩායමක් තම නම ඉදිරියේ සටහන් කරගත් ලියෝනෙල් මෙසිගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනා කණ්ඩායම ජේ කාණ්ඩයේ පෙරමුණ හිමි කරගනිද්දී එහි දෙවන තැන ඕස්ට්‍රියා කණ්ඩායම විසින් හිමි කරගනු ලැබුවා. ඉතින් මේ කණ්ඩායම් දෙක සමගින් ඉහළ ධන ලකුණු වේගයක් සහිතව කාණ්ඩයේ තුන්වෙනි ස්ථානයේ හිමි කරගත් ඇල්ජීරියා කණ්ඩායම අවසන් 32 වටේට සුදුසුකම් ලබා ගනිද්දී කාණ්ඩයේ අවසන් ස්ථානයේ හිමි කරගත් ජෝර්දාන් කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා. කේ කාණ්ඩය සම්බන්ධව සඳහන් කිරීමේදී කේ කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණේ ලතින් ඇමරිකානු කලාපය නියෝජනය කරන පෙරලිකාර කණ්ඩායමක් වන කොලොම්බියා කණ්ඩායමයි. ඉතින් එහි දෙවන තැනට පාපන්දු වංශකතාවේ පුරාවෘත්තයක් බඳු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම හිමි කරගනිද්දී කාණ්ඩයේ තුන්වෙනි ස්ථානයට ඉහළ ධන ලකුණු වේගයක් සහිතව කොංගෝ කණ්ඩායම පත් වුණේ මෙවර ලෝක කුසලාන තරගාවලිය අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් තරගාවලියට එක් වූ රටවල් වල දක්ෂතා මනාව ඉස්මතු වූ තරගාවලියක් බව තව දුරටත් පසක් කරමින්. ඉතින් එලෙස කේ කාණ්ඩය නියෝජනය කරමින් කොලොම්බියාව පෘතුගාලය කොංගෝ යන කණ්ඩායම අවසන් 32 දෙනා අතරට එක් වෙද්දී ආසියානු කලාපය නියෝජනය කරමින් මෙවර තරගාවලියට එක් වූ උස්බෙකිස්තාන් කණ්ඩායමට තම ගම්බින් බලා පිටත්ව යාමට සිදු වූ බවද සඳහන් කරන්න ඕනි. 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අවසාන කාණ්ඩය ලෙස සලකනු ලබන එල් කාණ්ඩයේ ප්‍රථම ස්ථානය 1960 වර්ෂයේ ලෝක ශූරයන් මෙන්ම වර්තමාන ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම වල හතරවන ස්ථානයේ සිටින හැරි කේන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම හිමි කරගනිද්දී දෙවන ස්ථානයේ 2018 වර්ෂයේ ලෝක අනුශූරතාවය ජයග්‍රහණය කළ ක්‍රොේෂියා කණ්ඩායමත් සුපිරි 32 දෙනාගේ වටේ තම ස්ථානයන් කල්වේලා ඇතුවම වෙන් කර ගැනීමට සමත් වෙද්දී එල් කාණ්ඩයේ තුන්වෙනි ස්ථානයේ ජයග්‍රහණය කළ ගානා කණ්ඩායමත් අවසන් ස්ථානයට පත් වූ පැනමා කණ්ඩායමත් යන කණ්ඩායම් වලින් ගානා කණ්ඩායම අවසන් 32 වටේට සුදුසුකම් ලබාගත් අතර පැනමා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවද අවසාන වශයෙන් සඳහන් කරන්න ඕනි. ඉතින් ඔය ආකාරයට තමයි 2026 වර්ෂයට අදාළව පැවැත් වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටේ සියලු තරගවල අවසන් ප්‍රතිඵලය සහ පිළිවෙලින් පිටදැකීමේ ක්‍රමයට පැවැත්වෙන සුපිරි 30 දෙනාගේ වටේට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සම්බන්ධ කරුණු කාරණාවන් පිළිගැස්වෙන්නේ. ඉතින් මේ ආකාරයට පාපන්දු ලෝක කුසලානයේ උණුසුම වඩා තීව්‍ර වී ඇති කාලවකවානුවක සුපිරි 30 දෙනාගේ වටේ තරග සහ අවසන් 16 වටේ උණුසුම් තරග සම්බන්ධ සියලු සුවිශේෂී කරුණු කාරණාවන් දැනගන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් දිනෙන් දින උණුසුම් වන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් සුවිශේෂී කරුණු කාරණා සහිත වීඩියෝ එකකින් තවත් දවසක අපි ඉක්මනින්ම හමු වෙමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.